Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද වීඩියෝ එකේ මම අපේ feminine hygiene එක හොඳ විදියකට maintain කරන්න ඕන වෙන දේවල් පහක් කරන්න ඕන වෙන දේවල් පාවිච්චි කරන්න ඕන products මොනවද? ඇයි අපි ඒවා පාවිච්චි කරන්න ඕනේ වගේ දේවල් පහක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතනවා ගොඩාක්ම early 20s වල වගේ ඉන්න නංගිලාට මේක උදව් වෙයි කියලා. මොකද අපි ලංකාවේ ගොඩක් වෙලාවට අම්මලා අක්කලා වුණත් මේ දේවල් කියලා දෙන්න අකමැති ලැජ්ජයි. ඉතින් ඒ නිසා මම හිතනවා මම දන්න දේවල් ඔයාලත් එක්ක feminine hygiene ගැන මේ විදිහට share කරගන්නවා කියලා. අපේ feminine hygiene එකට ගොඩාක් වැදගත් වෙනවා ගෑනු ළමෙක් විදිහට අපේ මුළු ශරීරයේම overall health එක maintain කරන්න. ඉතින් ඒ නිසා තමයි අද මම මේ වීඩියෝ එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ වගේ වීඩියෝස් තවත් බලන්න කැමති නම් channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. ඉතින් වීඩියෝ එක පටන් ගන්න මගේ පළවෙනි point එක විදිහට මම තෝරගත්තේ මේ underwears එහෙම නැත්නම් අපි යට ඇඳුම් මොන material එකෙන්ද අපි තෝරගන්න ඕනේ කියන එක. ඉතින් අපි අපේ යට ඇඳුම් තෝරගත්තේ හැම වෙලේම cotton underwears වලට යන්න. ඒකට හේතුව තමයි cotton කියන්නේ හරිම breathable material එකක්. විශේෂයෙන්ම අපිට දාඩිය දානකොට එහෙම නැත්නම් සමහර වෙලාවට අපි ඉස්කෝලේ ගියොත් එහෙම අපි පැය 6ක් 7ක් 8ක් විතර එක දිගට එකම ඇඳුම ඇඳගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා bacterial build up එකක් ඇති වෙන විදිහේ material එකක් තමයි cotton කියන්නේ. දැන් සමහර වෙලාවට අපි කඩේට ගියාම ලස්සන satin lace තියෙන ලස්සන underwears තියෙනවා. හැබැයි ඒ වගේ ඉක්මනට smell එකක් එන්න බලනවා දාඩිය දැම්මම bacteria ඉක්මනට spread වෙනවා. ඉතින් ඒ නිසා හැම වෙලේම යට ඇඳුම් අරගන්නකොට හරි material එකක් නැත්නම් cotton material එකකට යන්න කියන එක තමයි මගේ පළවෙනි tip එක. ඒකට මැඩ් කරන්න ඕන තවත් දෙයක් තමයි අපි යට ඇඳුම් අරගද්දී හරි measurement එකට අරගන්න ඕනේ. ගොඩක් හිරට වගේ අරගත්තාම ඒකෙන් friction එකක් ඇති වෙන්න පුළුවන්. ඒ skin එකවට damage වෙන්න, කළු වෙන්න, එහෙම නැත්නම් තුවාල වෙන්න වගේ බලන්න පුළුවන්. ඒ යට ඇඳුම් කියන්නේ අපි අඩුම තරමේ මාස කිහිපයකට සැරයක්වත් ඒවා මාරු කරන්න ඕනේ. මොකද යට ඇඳුම් කියන්නේ එහෙම අවුරුදු ගාණක් එකම අදින්න පුළුවන් විදිය ඇඳුම් නෙවෙයි. ඒ නිසා අවුරුදු මාස කිහිපයකට සැරයක්වත් අලුත් pair එකක් අරගන්න. යට ඇඳුම් ඉක්මනට සවුතු නොවී තියාගන්න. ඔයාට periods හැදෙන කාලෙට ඔයා වෙනම යට ඇඳුම් set එකක් අරගෙන තියාගන්න, panty set එකක් අරගෙන තියාගන්න. ඒකෙන් මොකද අපි හැමෝම දන්නවා periods කාලෙට ඉක්මනට ඒවා සවුතු වෙන්න බලනවා. ඉතින් ඒ වගේම තමයි periods කාලෙට අපිට ටිකක් high coverage එකක් තියෙන panties තිබුණොත් ඒක තවත් helpful වෙනවා. ගොඩාක් cut නැති ටිකක් short type panties වලට යන්න ඔයා period හැදෙන කාලෙට ඒකෙන් daily අඳින යට ඇඳුම් සවුතු වෙන්නෙත් නැහැ. ඒ වගේම තමයි ටිකක් higher coverage එකක් තියෙන ටිකක් secure panties වලට යන්න. සමහර වෙලාවට සමහර underwear brands වල තියෙනවා period panties. එහෙම නැත්නම් ඔයාට normal එකක් හරි ටිකක් coverage එක වැඩි විදිහේ ටිකක් secure ඇඳුම් වලට යන්න. මේ panties ගැන කතා කරද්දී යට ඇඳුම් ගැන කතා කරද්දී ඉතාමත් වැදගත්. ගොඩක් වැදගත් දෙයක් තමයි අපි ඒවා හේතුවට පස්සේ හොඳට වේලන්න ඕනේ. ඒ කියන්නේ සමහරවට ලංකාවේ කට්ටිය ලැජ්ජයිනේ අර පේන්න උඩින් දාලා වේලන්න අකමැති. ඒ නිසා කොයි හරි කොනක අන්තුරු තැනක එල්ලලා තියෙනවා ඒක කවුරුත් දකී කියලා. ඒවා චුට්ටක් අර තෙත වගේ තියෙද්දිත් ආය අඳිනවා සමහර කට්ටිය. ඉතින් එහෙම කරන්න එපා. හොඳට direct sunlight එකට හොඳට දාලා වේලන්න ඕනේ. මොකද මේ ඇඳුම් වල ඉක්මනින් විස බීජ ඇති වෙන්න, බැක්ටීරියා build වෙන්න පුළුවන්. ඒ වගේම අපි හැමෝම දන්නවා තෙත රෙදි වල mold කොහොමද කියන්නේ පුස් අල්ලන්න බලනවා. ඒ නිසා හොඳට වාගේ යට ඇඳුම් ඔයාලනවා ඒ වගේ පුස් කාපු යට ඇඳුමක් ඇඳුත් ඔයාට මොන විදිහේ ලෙඩක් හැදෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා හොඳට යට ඇඳුම් හොඳට අවුවේ දාලා සෝදලා තමයි ඔයා නවලා ඒව දාන්න ඕනේ කපට් එකට. ඒ නිසා යට ඇඳුම් හොඳට තෙත නැතුව හොඳට හොදලා හොඳට පිරිසිදු කරලා හොඳට වේලලා තමයි ආයෙත් ඔයා reuse කරන්න අරගන්න ඕනේ. ඊට පස්සේ අපි අපේ feminine areas clean කරන්න කොහොමද කියන එක ගැන කතා කරොත් අපි ඒවට products use කරනවා නම් විශේෂයෙන් දැන් නම් ගොඩක් ඔය feminine area washes අනම්මනම් ජාති තියෙනවා products. ඉතින් ඒ වගේ ගොඩක් වෙලාවට එක fragrances තියෙනවා. ඉතින් මේ විදිහට සුවඳ තියෙන ඒ වගේම harsh chemicals තියෙන product ගොඩක් වෙලාවට අපේ ශරීරයේ pH balance එක තියෙනවට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒ area එකේ තියෙන සාමාන්‍ය pH balance එක හොඳ විදිහට පවත්වාගෙන යනවා කියන එක ගොඩක් වැදගත්. products use කරන කෙනා නම් at least ඔයයි fragrance එකක් නැති විදිහේ product එකකට යන්න බලන්න. ඔයගේ feminine areas wash කරන්න, clean කරන්න තියෙන හොඳම දේ තමයි වතුර. සාමාන්‍යයෙන් ඔය body wash එකක් හරි එහෙම නැත්නම් ඔය shower එකක් හරි ගන්නකොට usually අපි
පාවිච්චි කරන සබන් ගාලා දවසකට සැරයක් දෙසරයක් හොඳට ක්ලීන් කරන්න. but every time ඔයා මෙහෙම bathroom එකට ගියපු හැම පාරම මේ විදිහේ feminine moisturizer අරගෙන ඔයා fragrance තියෙන product එකකින් ඔයාගේ areas clean කරොත් ඒකෙන් ඔයාගේ pH balance එකට හානි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා මේ විදිහේ feminine washes use කරනවා නම් මම කලින් කිව්වා වගේ අඩුම තමයි fragrances නැති විදිහේ එකකට යන්න බලන්න. ඊළඟට ගොඩාක් වැදගත් දෙයක් තමයි අපි කොහොමද අපේ feminine areas පිරිසිදු කරන්නේ කියන එක. wipes අරගෙන පිටිපස්සේ ඉඳන් ඉස්සරහට clean කරන්නේ නැහැ. මොකද ඒකෙන් මොන හරි bacterias හරි මොන හරි තියෙනවා නම් ඒක spread වෙන්න බලන්න පුළුවන්. ඒ නිසා හැම වෙලෙම අපි අපේ feminine areas clean කරද්දී ඉස්සරහින් ඉඳන් පිටිපස්සට තමයි clean කරන්නේ. එහෙම නැතුව ඒක අනිත් පැත්තට කරොත් අපි නොදන්න විදිහේ අපිට එක එක જાතියේ bacteria එහෙම නැත්නම් infections වගේ ඇති වෙන්න පුළුවන්. මේවා හරිම small basic දේවල්. ඒ වගේම තමයි ඔයාගේ feminine areas dry තියාගන්න එක ගොඩාක් වැදගත්. obviously ගෑනු ළමයිගේ discharges තියෙනවා, විශේෂයෙන්ම වයසත් එක්ක ඒවා වෙනස් වෙනවා. අපේ period cycle එකේ එක එක සතියට එක එක විදිහට තමයි අපේ feminine area එක තියෙන්නේ. but still ඔයාගේ ඒ area එක clean කරලා තෙත නැතුව තියාගන්න එක ගොඩාක් වැදගත්. ඒකට හේතුවත් bacteria build up වෙන එක, infections ඇති වෙන එක වළක්ව ගන්න ප්‍රධානම හේතුවක් වෙනවා අපේ area එක තෙත නැතුව හොඳින් dry වට තියාගන්න එක. මේ විදිහට dry නොවි තියාගන්න නම් ඔයා workout කරන කෙනෙක් නම් ඔයා workout කරලා ඉවරනාට පස්සේ gym එකට ගිහින් උනාට පස්සේ ඒ දාඩිය දාපු ඇඳුම් ඉක්මනින් අයින් කරන්න. අලුත් ඇඳුම් වලට මාරු වෙන්න wash එකක් දාලා හොඳට clean කරලා අලුත් ඇඳුම් වලට මාරු වෙන්න. එහෙම නැත්නම් හිතන්න ඔයා swimming pool එකට ගිහිල්ලා ඔයාගේ bikini එකෙන් වයින්නවනම් පුළුවන් තරම් ඒ wet bikini එකෙන් ඉන්න කාලය අඩු කරන්න. ඒ කියන්නේ හැම වෙලෙම තෙත ඒ area එකේ තියන්න එපා. මොකද ඒකෙන් ටක් ගාලා infections ඇති වෙන්න පුළුවන්. මම හිතනවා අපි හැමෝම ජීවිතේ එකපාරක් හරි yeast infections එහෙම experience කරලා තියෙන දෙයක්. මේ වගේ yeast infections හරි මොන හරි දෙයක් අවුරුද්දකට සැරයක් වගේ හැදෙන එක සාමාන්‍යයෙන් normal කියලා තමයි doctors කියන්නේ. හැබැයි ඊට වඩා හැදෙනවා නම් ඔයා ඒකට medically treat කරන්න ඕනේ. ඉතින් මගේ අන්තිම point එක තමයි අපේ feminine area එකේ තියෙන unwanted hair එහෙම නැත්නම් අනවශ්‍ය රෝම maintain කරනවා කියන එක. period කාලේට එහෙම ඔයාගේ unwanted hair ගොඩක් තිබ්බොත් ඒක ඔයාගේ ඔයාව හොඳට පිරිසිදු කරගන්න ඒක බැරි වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. in general ටිකක් uncomfortable කරන්න පුළුවන් ඔයාව. සමහර කට්ටිය නම් shape කරනවා නැත්නම් wax කරන කට්ටිය ඉන්නවා. හැබැයි ඔයා ඒවට කැමති නැති කෙනෙක් නම් අඩුම තරමේ ඒව අවශ්‍ය ප්‍රමාණයට trim කරලා හරි තියාගන්න එක ඔයාගේ පිරිසිදුකම maintain කරන්න හේතු වෙනවා. ඉතින් ඒව තමයි මම අද ඔයාලට අරගෙන ආපු දේවල්. මම හිතනවා මේ වීඩියෝ එක වලට වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම මේ වගේ තවත් ගෑනු ළමයින්ට අවශ්‍ය වෙන දේවල් දැනගන්න, share කරගන්න, මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම thank you අද මගේ වීඩියෝ එක බලුවට. ඉස්සරහට අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.